එක්ක වෙන්දරන සූටි අද නෑ කාලෙකින් දැක්කෙත් නෑ කිව්වා. වෙන මොන හරි බලාගෙන ආවේ. තව ටීකින් එනවා මරු කාලටියා. ගාන පොඩ්ඩක් වැඩි කරලා දීලා මොන හරි කරගනි. පොඩ්ඩක් වයසට ගියාට ඒකේ මරු ගෑණි බා. ඇන්ටි කෝස් එකකුත් කරන්න ආසාවෙන් තමයි ආවේ. හැබැයි එනදු පැත්තකට ගිහලා සිගරට් එකක් එම ගාලා වරෙන්. එන කතා කරලා දෙනවනේ. හරි හරි. මොන හරි කරු. යන්න පුළුවන් ගානට කාමරේ තියෙනව නේද? බං ඔව්. මං කාමරේ ඔක්කොම අස් කරලා තියෙන්නේ. මාන්සි බලන්න නැතුව අර කොල්ලටත් මොනාරි කරලා දුන්නා නම් වටිනවා බා. මං ඇඟපොත හොදගෙන එනකන් ඉන්න පුළුවන් නේද පුතේ? හොඳයි. පුතේ කියපේ නවුල. ඇන්ටි බාර පුතේ කියද තමයි හුත්තු මාරු. බලන් හිටියට වැඩක් නැහැ. සල්ලි දුන්නොත් මල්ලිට සැප දෙන්න පුළුවන්. මේ 8000ක් වැඩි. ආයකට කරමු. ආයකට මතුරක මං හස්තිකාන්ත මන්තරේ. ගියයි. අද කෝඩි. අතේම ලොකු ගානක් නැහැ. account එකට transfer කරත් කමන්නේ නැහැ. ලෝකෙ දිනු වෙනකොට අපිට නිකන් ඉන්නේ. හරි ආයයි ඈ. 8න් 7ක් අඩුව බෑ. තාත්තර කියලා ගෙන්න ගන්න වෙයි. දිවි ලෝකෙන් හරි කමන්නේ ගෙන්න ගනින්. ගෙදර ගියාම රෙදි ගලවලා තැන් තැන් වල දානවද? සපත්තු ගලවලා ගලවපු තැන. රෑට ඇඳගත්ත සරම වලල්ල පිටින්. අයියානේ. පිළිවෙලක් නැතුව ඇදුනාම ගොළු බෙලි පාරවල් තැන් තැන් වල ඉතුරු වෙනවා. අදවත් හරියට පුරුදු වෙමු. දරුවෙක් වගේ හින්දා මම මේ කියන්නේ ඉතින්. කවදා හරි ගෑණික් ගන්නත් එපා. සන්තකේම පුදුන ගෙවල් වල ඉන්න ගෑනු කුලියට පැයකට ගන්න ගෑනු වගේ හැමදේම ඉවසන්නේ. දැන් ගිහින් ඇඟ හොදගෙන එන්නකෝ. හරි හරි එකෙන් මගේ විනාඩි 5ක් හරි අඩු වෙනවනේ. හරි. හැදෙන ළමයෙක්ින්ද මං ගානේ විනාඩි 5ක් දෙන්නම්. ගිහින් හොදගෙන යන්න. මං කැමති නෑ ඔය ළමගේ හිත් වල තියෙන ගඳ ඇඟෙන් එනවා. කැමැත්තෙන් නෙමෙයිද වැඩේ කරන්නේ? කැමැත්තෙන් කරන්නේ. මිනිහගේ ලේ මාරු කරන්න ඕනේ හින්දා.
මේ ඩඩ්ලියෝ මකෝ අද බලන්න ඉතින් ගාන වැඩි ඈ. ඒ මොකෝ අද විතර අමුත්තක් අද පොඩි කොල්ලෙකුයි වයසක ගෑනුකුයි වෙනසක් මේ ඔබට පුළුවන්නේ වයසක මිනිහෙකුයි පොඩි කෙල්ලෙකුයි දාලා ෂෝ එකක් කළා අනිත් මිනිස්සුන්ට පෙන්නන්න. මෙතනදී මොකාවත් මං ඉඩ දෙනවා. හැබැයි මගේ ගාන ගෙවන්නේ. ඒක. මේ මට බැයිද මාව දාලා ෂෝ එකක් කරන්න පොඩි කෙල්ලෙකුත් එක්කලා. බෝදාලා. පොඩි කෙල්ලෙක්ට වුණොත් එම් මලකන් තමයි අරන් යන්න වෙන්නේ. එහෙම නෑ. තාම ෆිට් කොල්ලා. මොරුංග ගහේ පස්පංගුවම බොනවා තාම. තියෙන ගාන දිලා චිත්‍රපටි පටන් ගත්තාම බලන් ඉඳා. මෑරෙන ශරීරේ. ඔච්චර තමයි ඉතුරු වෙන්නේ. හා. මොකක්ද ප්‍රශ්නේ? නෑමුකුත් නෑ. මනසගේ ලේ මාරු කරන්න මේ ජොබ් එක කරනවා කිව්වම අවුල්දියද? අනුස්සය සනීපෙන් හිටියන මේ ජොබ් එක කරන්නේ නැද්ද? කිසුද පිට මේක මොන කරුම රස්සාවක්ද? ආතල් නැද්ද? හාතල් ඉතින් තමන් කැමති පිරිමියෙක් එක්ක ඉන්නකොට දෙකම එකයිනේ. කොහොමද එකක් වෙන්නේ? ආදරෙන් ඉබිනකොට එක විදියක්. මොහොසෙමින් ඉබිනකොට තව විදියක්. දුකෙන් ඉබිනකොට තව එකක්. තරහෙන් ඉබිනකොට තව එකක්. මන්නම් දෙන්නේ. ඒ ආදරෙන් ඉබිනකොට ඒ මොහොසෙමින් ඉබිනකොට ඒ දුකෙන් ඉබිනකොට ඒ තරහින් ඉබිනකොට මම පිස්සු ගෑණි. කෙල්ලෙක් ඉන්නවද? ඉන්නවා. කෙල්ලෙක් එක්ක ආදරෙන් ඉන්න ඕනේ නම් නිතරම ඇන්ටිලා වම් වෙන්න ඉන්න එපා. තේරුණාද? මොනවාත් පළපුරුද්දට එනවා.
මම හොදන්න ඕනේද? නැතුව ඒක හොඳ කරගෙන මම මෙන් ඉන්න. ඇඟ තුල්ලන්න ඕන උනොත් මං එන්න. මම නම් අතුල්ල ගන්න ඕනේ සරට. පිරිමිද? මොනවද කරන්නේ? ආගෙන එන්න කියලා නේ කිව්වේ. දැක්ක කිවිසීම නෑනේ. උසල යූසින් ගන්නවා. එදා මොකද උනේ? දැන් දහන්නේ. හරි මම මේ ටිකේ පොඩි වැඩ වගේ ඉතිරි වෙලා ඉන්නේ. කාලකන්නේ. හයනමට ඔය වගේ උන් එක්ක යන කතා කරන්න එපා. එහෙම තමයි යෝයි තමුසේ පිරිත් පැන් විකුණනවා නෙවෙයිනේ. ඇඟ විකුණාත විකුණන්න ඕන හරියට. යා මට බෑ. මම එනකන් ඉන්නේ. හරි පොඩි සෙල්ලමක් දාන්න. මට බෑ ඕයි. මගේ ඇඟ කඩලා දාලා වගේ. මට ඉත්තගෙන ගියා. අත්තඩක් කරන් ඉන්න ඕයි. මට බෑ. නේමද? හරි නංගි. ඔව් ඉන්නකෝ. මේ මීට පස්සේ මේ කාමරේට ඕන එකෙක් දාගනි. ගොළු බෙල් වැරෙන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? හතර වටේ ගිහිල්ලා බෙඩ් ෂීට් වලයි තුවාවලයි සේවල දිලිසෙනවා හැමතැනම. කාලකන්ණි ගොළු බෙල්. ඉතින් පිරිමිකම හතර වටේ ගාවගෙන ගියාම ගෑනු අපි යන ඒව හොදන්න. හරි. නාමුට්ටන් ඉතල්ද මගේ මේ කියලා දෙන්නම්. ඉවරයි. ප්‍රෝටීන් ඌනතාවයට මස් මාළු කනවා වෙනුවට සව්කංජි පොවන එකද? හැම එකටම සව්කංජි හරියන්නේ. සමහරුන්ට ඔක්කාරයට එනවා. ඊට පස්සේ මෙතන බොළු බෙල්ල මදිවට කබරේ. හරි. බං. වබුඩ පුළුවන් දේවල් නෙවෙයිනේ. අනේ මේ දඩලි. කාමරේ ඉන්න අඩුවට බව ඇත්ත.
ඒත් ඉතින් මම මෙතන නිකන් ඉන්නේ නැහැ කියා කර ගෙවනවනේ. ආව විදිහට පිළිවෙලට තියන යන්න ගියාපන්. අමනුස්ස රස්සාවක් කරාට අඩුතරමේ නිදාගන්න එක හරි මිනිස්සෙක් විදිහට නිදාගන්න එපා. අනේ ගිහින් එන්නේ බං. බෑද ගොඩක් අමාරුයි. කෙලින් ඉන්නත් බෑ දිගෑරෙන්නත් බෑ. දන ගහන්නත් බෑ උඩ පනින්නත් බෑ. විකුණන්නේ මස් උනාට ඉතින් ලේ මසට නහර වෙලින් හැදිලා තියෙන්නේ. දැම්මම රිසර්ච් එක පටන් ගත්තද? මේක ටිකක් කල් යනවා. අපිට අල්ලන්නවත් මේ නැහැනවා. අල්ලන්න බලන්න ආසනෙට. පුළුව රිදෙනවම රිසර්ච් එකක් කියන්නේ කොච්චර ආසාවෙන් කරන්න ඕන වැඩක්ද බං? ඒකට අපි කරනවට කරනවා. සමහර දේවල් ආසාවෙන් කරනකොටයි කරනවට කරනකොටයි වෙනසක් තියෙනවා. අපි දෙයක් කරන එකෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අපි ඒක කරනවට කරනවා. හැබැයි අපි කිසි දෙයක් බලාපොරොත්තු නොවි නිරාමිස තෘප්තිය වෙනුවෙන් දෙයක් කරනවා නම් ඒක වෙන මාතලයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ heavenly feeling කියලා. අනේ බං අපාය හතරමයි මයින් අපිට ඔය මේ උඹ කියන දිව්‍ය ලෝකේ සෑහෙන දුරයින රෙද්ද තමයි මේ කූබම්මගේ දීරෙද්ද? පිස්සුනේ බං උඹලට යකෝ තාම රෙදිය දන්නා දිව්‍ය ලෝක යන කතාව හෙළුවෙන් නාවපල්ලා එතකොට තමයි අපේ ශරීරයයි මේ ස්වභාව සෞන්දර්යය අතර තියෙන අත්‍යන්ත සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. නිකන් මුලට හිතෙන්නේ නැද්ද? මේ වතුර හරහා නිකන් අපේ ශරීරය පොළවත් එක්ක නිකන් අර්ත් වෙනවා කියලා. එහෙනම් දැනෙන්නේ නැද්ද? ඒත් වෙනවා. හෙළුවෙන් නෑව. අඩේ හෙළුවෙන් නාන්න තිබ්බවා හතලා මේ හතර අඩේ දුටු සතුටු කාර්යය නැත්තම් අන්න ඒක නුඹලගේ වැරද්ද. දැන් හිතපන් කවුරු හරි කෙනෙක් උඹලා නානක දිහා බලාගෙන සතුටු වෙනවා කියන එකෙන් උඹලා සතුටු වෙලා ඌව සතුටු කරන්න පුළුවන් විදිහ එකක් මට තියෙනවා කියලා. යකෝ මිනිස්සෙක් සතුටු කරනවා කියන එක පට්ට පිනක්. අපි ඒක තමයි කරගන්න ඕන. මිනිස්සුන්ට දුක බෙදෙන එක නෙවෙයි කරන්න ඕන. ඒකයි පින. ඒකයි අපිට නැත්තේ. මේ රේන්කෝට් ප්‍රොමෝෂන් එකක් තියෙනවා. අපි දෙන්න යනවා. උඹත් එනවා. මම රේන්කෝට් දාගෙන තෙමෙන්න ආස නැහැ.
අපේ සිංහල සර් කියනවා